අදවන් අපි තංගාල කලර්ස් ෆැබ්‍රික් එකෙන් ඕගලන්ට ගෙනාපු කලින් වීඩියෝ එකේ සබද වීඩියෝ එක තමයි දැන් ගේන්නේ. කලින් ගෙනාපු වීඩියෝ එකේ ඊළඟ ෂර්ට් මැටීරියල් ටික තමයි ගෙනල්ලා තියෙන්නේ. මේකේ මට කලින් කියන්න ඕන ඕගලන්ට ස්ක්‍රීන්ෂොට් එක වද්දි ස්ක්‍රීන්ෂොට් එක එවන්න කියලා කියන්නේ අපිට අර මැටීරියල් එකේ හඳුනා ගැනීම පහසුවට. එතකොට ස්ක්‍රීන්ෂොට් එක ගන්න වොලියුම් ඩවුන් බටන් එකයි පවර් බටන් එකයි එකට ප්‍රෙස් කරලා. මොකද සමහරක් අය ඒක දන්නේ නැහැ කොහොමද ස්ක්‍රීන්ෂොට් එක ගන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ දැනුවත් කිරීම සඳහා තමයි මම කිව්වේ මහා මේ අමාරු දෙයක් නෙමෙයි ස්ක්‍රීන්ෂොට් එක ගන්නවා කියන්නේ. වීඩියෝ එක ප්ලේ වෙද්දී පවර් ඩවුන් බටන් එකයි ඒ කියන්නේ ශබ්ද අඩු කරන බටන් එකයි ෆෝන් එක ඕෆ් කරන බටන් එකයි දෙකම එකපාර ප්‍රෙස් කරන්න. එතකොට ඔයගලන්ට ස්ක්‍රීන්ෂොට් එක ගන්න පුළුවන්. ඒ වෙලාවෙත් ඔයගලන්ට මිස් වුණොත් ඒක බැරි වෙලාවත් ආයි වීඩියෝ එක අපසට අරගෙන ආයි එකේ වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. බැරි වෙලාවත් ඔයාලට ඒක මිස් වුණොත් ඔයගලන්ගේ වීඩියෝ එක මිස් වුණොත් එහෙම අපිට අපේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. හැබැයි ඉතින් WhatsApp නම්බර එක මිස් වුණොත් නම් ඉතින් දාන්න ක්‍රමයක් නැහැ. අපි බලමු රෙදි වල රිවිව් ටික. මේකත් ෂර්ට් මැටීරියල් තමයි. මේක විස්කෝස් මැටීරියල් එකේ ෂර්ටින් මැටීරියල් එකක්. මේ ෂර්ට් කියලාම නෑ ෆ්‍රොක් මහන්නත් පුළුවන්. මම ඉතින් මේක හිතනවා ෂර්ට් වලට වැඩිපුර මේ සූට් වෙයි කියලා. මේකත් ලස්සන ඩිසයින් එකක්. මේකේ සුදු පාට පසුබිමේ ඩිසයින් එකක් අපි කලින් ගෙනාවා. මේ පාර නිල් පාටයි සුදු පාටයි කහ පාටයි පසුබිම තියෙන්නේ. මම හිතන්නේ ඒකත් ඕඩර්ස් වලින් ගොඩක් ගත්ත ලස්සන පේන්ට් එකක් වගේ එකක් අපි ඒ වතාවේ ගෙනාවේ. මේකත් ඒ වගේම ලස්සනයි. මේක බැලුවත් කමන්නේ මම දැන් ඉන්න ෂර්ට් එක බැලුවත් කමන්නේ දෙකම එකම මැටීරියල් එක. මේකත් විස්කෝස් මැටීරියල් එකෙන් ආපු එකක්. මේක ඉතින් මම දිගාරින්නේ නැහැ ලොකුවට මේ මම අඳන් ඉන්න ෂර්ට් එකේ ඩිසයින් එකම තමයි. මම මේක වැඩි වෙලා රිවිව් එකක් දෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ මේක පාට ඔක්කොම දැක්කනේ. ඒකෙම කහ පාට. ඒකෙම පොඩ්ඩක් මේ කහ පාටට වැඩි. ඔයගොල්ලන්ට ඒක තේරෙනවා ඉතින් යෙලෝ කලර් එක පොඩ්ඩක් හයිලයිට් කරලා මේ දූපතක් වගේ තියෙන එක එහෙම ලස්සනට පේනවා මේකට වඩා. ඒක තමයි මේකේ තියෙන වෙනස. මේ ඔක්කොම විස්කෝස්. තව ලස්සන ඩිසයින් එකක් තියෙන්නේ. පොඩි චූටි බෝට්ටු දෙකක් එහෙම තියෙනවා. පොල් ගහක් තියෙනවා. ලස්සන ඩිසයින් එකක්. හරි චාම් ලස්සන ඩිසයින් එකක්. අනිවාර්යයෙන්ම මේ ෂර්ට් 10 15ක් මහලා ඔයගොල්ලෝ ෂොප් එකේ එල්ලලා දාලා තියන්න. ඔයගොල්ලෝ බීච් සයිඩ් ඉන්නවනේ. සාමාන්‍ය හික්කඩුව ගාල්ල මිරිස්ස මාතර තංගල දික්වැලවට. ඇත්තටම මේක මාර විදියට යන ට්‍රෙන්ඩින් යන මැටීරියල් එකක්. මේක ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව සෙල් කරගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට කරනවා. නැත්නම් ඔයගොල්ලන්ගේ පවුල කෙනෙකුට මහලා දෙන්න ඕන නම් දුර ගිහිල්ලා කඩවල වල ගිහිල්ලා රුපියල් 2000යි 3000යි මේ ෂර්ට් එකක් ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. යාරකමාරක් ගන්න. යාරයක් වෙන්නේ රුපියල් 380යි. ෂර්ට් එකක් මහ ගන්න බොහොම පොඩි ගාණයි යන්නේ. මේකේ සුදු පාට එක මම කලින් වීඩියෝ එකේ ගෙනාවා. මේවයි තව එකක් මට කියන්න අමතක වුණා මේ මැටීරියල් එක හරි සොෆ්ට්. මේකේ ඔයගලන්ට ෆුල් කිට් එක මහන්නත් පුළුවන්. මේ වගේ ෂර්ට් එක මහලා ඕනනම් ෂෝට් එකක් මහන්න පුළුවන්. කලිසවක් මහන්න පුළුවන්. ෆුල් කිට් එක මේකම රෙද්දෙන් මහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ෆුල් කිට් එක ගවුම් ඕන එකක්. ෆැමිලි තේම එකක් විදිහට ඕන නම් ඒකම විදිහට මහන්න. ඒ ඕන මේකට මේක සෙට් වෙනවා. මේක තමයි මෙතන තියෙන අමුතුම කලර් එක. මේක නිකන් ඈතට ඩෙනිම් වගේත් මට පේනවා. දැන් ඩෙනිම් ලුක් එකකුත් මේකේ තියෙනවා. මේකෙත් අර මම කිව්වා වගේ ෆුල් කිට් මහන්න පුළුවන්, ෂර්ට් එක මහන්න පුළුවන්, ගවුම් මහන්න පුළුවන්. ඕන මේකට මේක සෙට් වෙනවා. මේ ඕනම එකක් අපි දෙන්නේ යාරයක් 380යි. ලිමිටඩ් ක්වොන්ටිටි එකක් තියෙන්නේ. ඉක්මනට ඕඩර්ස් දාන්න ඕගලන්ගේ WhatsApp නම්බර එකට. එතකොට ඊළඟ කාරණේ ෂොප් එකට එනවා නම් මේක ගන්න අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා බලලා ෂොප් එකට එන්න. මොකද මේවා පොඩි ප්‍රමාණ තියෙන්නේ ඉවර වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ තංගල්ල බෙලියත්ත මාත්‍රාවට ඉන්නවා නම් ඒගොල්ලන්ට තමයි මේ පණිවිඩය දෙන්නේ. එනවනම් එන්න කලින් කෝල් එකක් දීලා එන්න. මොකද රෙදි වුණොත් ඔයගොල්ලෝ එන එක අපරාධේ. පූර්ය දාන්න පුළුවන් අද හෙටම මේකේ. මම මේක වීඩියෝ එක දැන් අද දානවා. එතකොට ඔයගොල්ලෝ ඉක්මනට මේකේ ඕඩර්ස් දාන්න. එතකොට මේවා ගන්න පුළුවන්. එහෙනම් thank you අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු අලුත් රෙදි ටිකක් එක්ක.